මොකද මේ කියලා තියෙන්නේ? තව පාඩම් කරනවා. මොකද්ද මේ අකුරු? තව පාඩම් කරනවා ඒක. ලොකු වෙන බෝල. ඉනි කොහෙන්ද ගත්තේ? මාත් එන ආසයකට. අපිට යම දුන්නා. යකඩ කිලෝ එකද බර වැඩි, පුළුන් කිලෝ එකද බර වැඩි? දෙකම කිලෝ එක තියෙන හින්දා දෙකම සමානයි. මම මගේ වීඩියෝස් දැකලා තියෙනවා. මාට්ටුනේ. හරි. හන්දට ගිය බල්ලාගේ නම මොකද්ද? ලයික වෙල්. ඔයා දන්නවද හැම වෙලාවෙම හන්දට යන ක්‍රිප්ටෝ කොයින් එකක් තියෙනවා. බල්ලෙක් ඉන්නේ. දන්නවද? ඩොජ් කොයින්? ඔයා දන්නවද ට්‍රේඩින් ඉගෙන ගන්න හොඳම තැන මොකක්ද කියලා? ඔයා දැනගන්න දෙයක් නැහනේ. ඒ තමයි ඇල්ෆා ට්‍රේඩර් LK කියන්නේ. ඔයා හාවෙද්ද? එයා හාවෙක්ලු. කරකලා. ඊනාගෙන. දැන් ඔය දෙන්න ජපාන් ඉගෙන ගන්නවා. හරිද? මෙයා മന്ത്രി ඔයාලා ජපාන් ගිහිල්ලා මේ විදේශ ආධාර ගෙනත් දෙනෙක් කෙනා. හරි. අරු කියන නෙත්මි එන්නේ නැහැ. නෙත්මිල කොහොමයි මල්ලි ගණන් ගන්න එපා. නෙත්මි තමයි හදලා තියෙන්නේ. අර කියන්නේ නැහැ කියලා දිගේ. ඒතර මයි කන් ඇහෙන්නේ නැද්ද? පුළුන් කිලෝ එකද බර වැඩි? යකඩ කිලෝ එකද බර වැඩි? මෙයා පිටිපස්සේ ඉඳලා උත්තර දුන්නා. මොකද්ද උත්තරේ? සමානයි කිලෝ එක. මෙයාට බොලේ භාගය, මෙයාට බොලේ භාගය තියෙන්නේ. නංගි. හන්දට ගිය බල්ලා ගැන දන්නවද? ලයික වෙල්. හැම වෙලාවෙම හන්දට යන ක්‍රිප්ටෝ කොයින් එකක් තියෙනවා බල්ලෙක්ගේ රූපේ තියෙන. දන්නව මොකක්ද කියලා? මොකද? ඩොජ් කොයින්. ආලිපැටි එන්නේ. ඔය ආලිපැටි කියන්නේ නේද? මේක දෙකට ඉරා ගන්න දෙන්න. භාගේ තියෙන්නේ. මෙයා භාගේ කිව්වේ. හරි බොමත් ස්තුතියි. මම යකෙක් වුණාට මං කුමාරයෙක්. බලන්න කැලලා මට බැන යනවා. මූ මට ඉන්න දෙන්නේ නැහැ. මටත් බැරමත් යන්න තිබ්බා. ඇහුන්නේ නැහැ. වගේ නම? මාෂා. වගේ නම? ශශිකානි සංසලා. පුළුන් කිලෝ එකද බර වැඩි? යකඩ කිලෝ එකද බර වැඩි? දෙකම කිලෝ එක. දෙකම සමානයි. අවත් එකද කියන්නේ? කලින් වීඩියෝ එක බලලා තිනවා. ඒ හින්දා ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. කමල් නැහැ ලකුණක් තියෙනවා. හරි. මාට්ටු බලලා තිනවා. වීඩියෝ එක බලලා තිනව නැද්ද කියලා දැනගන්න තමයි බැලුවේ. hina වුණා. ඒ කියන්නේ බලලා තිනවා. හන්දට ගිය බල්ලා ගැන දන්නවද? ලයික. ඒ බැල්ලියක්. හරිද? මට මෙතන මේ එතිකල් නෑ නංගි. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ දෙන්න මට ටෙඩිය දීලා එනවා. ඒක නෑ අමාරු ප්‍රශ්න නංගි. ගැලම දෙන්නේ. මං ඇබලික් නෙමෙයි. මම මට කුමාරෙක්. මොකද මම කවුද? කුමාරෙක්. දැක්කනේ මම රාජකුමාරයෙක්. මේක බලන්නේ කොහොමද? මට කියන්න ගියපු එකත් අමතුණා. හැම වෙලාවෙම හන්දට යන බල්ලෙක් ඉන්න කොයින් එකක් තියෙනවා. ක්‍රිප්ටෝ කොයින් එක දන්නවද? මොකක්ද ඇහුන්නේ?